මේ ප්‍රශ්නය මම හිතනවා ඔය කට්ටිය ගාන හදලා ඇති කියලා. එහෙම නැත්නම් මේ ගාන නතර කරලා වීඩියෝ එක නතර කරලා ගාන හදලා ඊට පස්සේ උත්තරේ හරිද වැරදිද කියලා බලන්න. හරි. මේ ගානට ඔයා උත්තරේ 4 එහෙම ගත්තා නම් ඔයා ඇත්තටම මේ වැරදි. හරිද? මේකට උත්තරේ වෙන්නේ අංක 3. අපි බලමු පේරෙන් පේර කොහොමද ඒ ගානට එන්නේ කියලා. හරි. මේකේ අහනවා කියනවා ගෝල දෙකක් එකම වේගයෙන් චලිතය ආරම්භ කරනවා කියලා. එකම වේගය කියන එක වැදගත්. ඒ වගේම සුමට මාර්ග දෙකක යනවා කියලාත් කියනවා. සමාන දුර ප්‍රමාණය යනවා කියලාත් කියනවා. P වෙත පැමිණෙනවා කියලාත් කියනවා. හරි. අහනවා හරි උත්තරේ මොකක්ද කියලා. හරි. අපි සරලවම බලමු. දැන් B පාරේ යන මේ බෝලයේ අනිවාර්යෙන් ප්‍රවේගය ආරම්භක වේගයට වඩා, ඒ කියන්නේ වේගය කිසියම් හෝ අවස්ථාවක ආරම්භක අවස්ථාවට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ B අනිවාර්යෙන් උඩින් පිහිටන්න ඕනේ වස්තාරේ. කිසිම වස්තුවක ඒ කියන්නේ ඒකේ උනත් මේ ප්‍රවේගය ශුන්‍යයක් වෙලා නැහැ. ඒ කියන්නේ මෙතෙන්ට එනකොටත් කිසියම් හෝ ප්‍රවේගයක් මේ වස්තුවේ පිහිටනවා. ඒ ප්‍රවේගය අපි කීයද කියලා දන්නේ නැහැ. හරිද? අපි මං උදාහරණයක් විදිහට මං දෙකම 10 කියලා ගන්නම්කෝ ආරම්භක ප්‍රවේගය. ඊට පස්සේ දෙකේම 10 කියලා ගන්න. B වල අනිවාර්යෙන් මේ මගදී අනිවාර්යෙන් වැඩි වෙනවානේ. එහෙනම් B උඩින් පිහිටන්න ඕනේ. එහෙම පිහිටන්නේ නැහැ මේ ප්‍රස්ථාර දෙකම. අපිට මේ දෙකම අතහැරලා දැන් මම මේක මකා ගන්නම්කෝ. මේක දැන් මෙතෙන්ට අදාළ නැහැනේ. අපි දාගත්ත එක. හරි. හරි. කොහොමද දැන් මේක උත්තරයට යන්නේ? හරි. මම මෙහෙම මනස්කල්පිත රේඛාවක් අඳිනවා. හරි මැදි. ඒ කියන්නේ ප්‍රවේග දෙක මාරු වෙනවා. ඒ කියන්නේ වේග දෙක අඩු වැඩි විදිහට වෙනස් වෙන අවස්ථාව. දෙන්නටම පොදුයිනේ. දෙන්නම යන්නේ එකම උසක් සමමිතිකයිනේ ගමන් මත දෙක. හරි. අනිවාර්යෙන් මේ රේඛාව පහු කරන්න B එන්නේ තරණය වෙවි. ඒ එන්නේ මේ රේඛාව පහු කරන්න මන්දනය වෙවි. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ B මාර්ගයේ එන ගෝලය අනිවාර්යෙන් ඒට කලින් මෙන්න මේ කඩිර පහු කරලා යනවා. මේ මනස්කල්පිත රේඛාව පහු කරනවා. ඒ කියන්නේ ඒ මාර්ගයේ යන ගෝලයට වඩා අඩු කාලයකින් B ගේ මේ වේගයේ අඩු වැඩි විදිහට, ඒ කියන්නේ වැඩි වෙලා අඩු වෙන අවස්ථාව විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ වක්‍රය කලින් හැරෙන්නේ B ගේ. ඒ කියන්නේ උත්තරේ එන්නේ අංක 3. හරිද? ඒ කියන්නේ උත්තරේ අංක 3. මේ දෙකම වෙන්න. උත්තරේ වෙන්නේ අංක 3. ඒ P වලට එනකොට කොහොමත් ආරම්භක ප්‍රවේගයට එන්න ඕනේ. මේ මොකද මේ එකම ශක්තිය වෙනසක් වෙන්නේ. ඒ කියන්නේ විභව ශක්තිය සුමට මාර්ග දෙකන්නේ. විභව ශක්තිය චාලක ශක්තියටයි, චාලක ශක්තිය විභව ශක්තියටයි තමයි වෙනස් වෙන්නේ. උත්තරේ අංක 3. හරි. මේක තමයි මගේ මේ වීඩියෝ සෙට් එකේ පළවෙනි වීඩියෝ එක. ඉස්සරහට දෙකටම මේ වීඩියෝස් කියනවා. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වලටත් කියනවා, ෆිසික්ස් වලටත් කියනවා. සමහර තියරි කැලිත් සාකච්ඡා කරනවා. ඔක්කොම මේ YouTube channel එක හරහා තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයා මේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. මේ ඉදිරියට දිගටම වීඩියෝස් ගේන්න තමයි හිතන් ඉන්නේ. හරි. ඒක ඔය කට්ටියට වැදගත් වෙයි කියලා මං හිතනවා. මොකද මේ මං ඉක්මනටම මං ඊළඟට බලමු මේ කොහොමත් ඉක්මනට වීඩියෝස් ටිකක් අගහරියෙන් හරි අගපාඩම් වලින් හරි ගේනවා. සහ පාස් පේපර්ස් ඒ වගේම මේ ටර්න් ටෙස්ට් පේපර්ස් උත් මේ channel එකේම ඉස්සරහට සාකච්ඡා කරනවා සබ්ජෙක්ට් දෙකෙන්ම. ඒ දෙක තමයි දිගටම කරන්න යන්නේ හිතන් ඉන්නේ. ඔය කට්ටිය channel එකේ description එකක් කියලා තියාගන්න. තාම නම් ටයිම් එකක් නැහැ වීඩියෝස් දාන්න. එහෙම දාන වෙලාවක් තියෙනවා නම් මම ඒ description එකේ දානවා. හරි. එහෙනම් හැම වීඩියෝ එකක්ම මිස් නොකර බලා ගන්න මේ subscribe කරලා තියාගන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.